අයබෝවන්. හිතලා බලන්නකෝ අපි මේ ගත කරන ජීවිතය දිහා. උදේ පාන්දර ඇහිරුණ වෙලාවේ ඉඳන් අපි පුදුම හදිස්සියක මාරම තරගයකනේ දෙන්නේ. අපි දුවනවා. එක එක දේවල් පස්සේ නොනවත්වාම දුවනවා. හැබැයි අපි මේ තරම් මහන්සි වෙලා දුවන්නේ ඇත්තටම මේ ලෝකේ කොහෙවත්ම නැති දෙයක් හොයාගෙන කියලා මම කිව්වත්. ඔව්, ඒක තමයි ඇත්ත. අපි මේ නොනවත්වා හඹා යන්නේ මායාවක් පස්සේ. ඉතින් මේ මායාව මොකක්ද? ඒකෙන් මිදිලා අපේ හිතට නියම නිදහසක්, පරිපූර්ණ සැනසීමක් ලබා ගන්න කොහොමද කියන එක ගැන අද අපි මේ විශේෂ විග්‍රහයෙන් ඉතාමත් අපූර්වට කතා කරන්න යන්නේ. ඉතින් අපි පොඩ්ඩක් නැවතිලා අපෙන්ම අහගන්න ඕනේ බොහොම වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. අපි හැමෝම දවස ගානේ මොනවා හරි දේවල් නිසා මානසික පීඩනයටපත් වෙනවනේ. අපේ මේ දෛනික දුකට, මේ පීඩනයට ප්‍රධානතම හේතුව මොකද්ද? අයි මිනිස්සු තමන්ට පාලනය කරන්න බැරි ලෝකයක් බලෙන් තමන්ගේ පාලනයට නතු කරගන්න උත්සාහ කරලා මේ තරම් විඩාවටපත් වෙන්නේ. හරි. අපි මේ ගැන ගැඹුරින්ම හොයලා බලමු. මේ ප්‍රශ්නෙට උත්තරය හරිම සරලයි. හැබැයි ඒ වගේම හරිම ගැඹුරුයි. අපේ දුකට ප්‍රධානම හේතුව තමයි මේ පරිපූර්ණත්වය. එහෙමත් නැත්නම් perfection කියන දේ පසුපසු හඹා යාම. අපි නිතරම හිතනවා අපිට කිසිම අඩුපාඩුවක් නැති 100%ක්ම perfect සහකරුවෙක් ඉන්න ඕනේ කියලා. කිසිම ප්‍රශ්නයක් නැති රස්සාවක්, එහෙම නැත්නම් පරිපූර්ණ ජීවිතයක් තියෙන්න ඕනේ කියලා. අපි නිතරම උත්සාහ කරන්නේ මේ ලෝකය අපිට ඕන විදිහටම කිසිම දෝෂයක් නැතුව පවත්වාගෙන යන්න. අන්න ඒ සිතුවිල්ල තමයි අපේ මනසේ තියෙන ලොකුම දුකට මුල. මේ පරිපූර්ණත්වය පස්සේ යන එක කොච්චර ලොකු මුලාවක්ද කියන එක තේරුම් ගන්න අපි අපූර්ව කතාවක් අහලා බලමු. අජාන් බ්‍රහ්මහිමියන් මේ ගැන ගෙනහැර දක්වන අපූර්ව කතාවක් තියෙනවා. මේක එක්තරා තරුණයෙක් Tamanට ගැළපෙන, Tamanගේ හිතේ තියෙන විදිහෙම පරිපූර්ණ සහකාරියක් හොයාගෙන මුළු රට පුරාම යන කතාවක්. මේ ගමන මාරම රසවත්. මුලින්ම මෙයාගේ මුණ ගැහෙනවා හරිම ලස්සන කෙල්ලෙක්. හරියට නිරූපිකාවක් වගේ. මෙලා හිතනවා වැඩේ හරි කියලා. හැබැයි ටික දවසක් යද්දි තේරෙනවා ඒ කෙල්ලට උයන්න බෑ කියලා. ඉතින් මේක පරිපූර්ණ නෑ කියලා එයා ඒක අතහරිනවා. ඊට පස්සේ යාට මුණ ගැහෙනවා ලස්සන වගේම හරිම රසට උයන්නත් පුරවන් කෙනෙක්. හැබැයි කතා බහ කරද්දි තේරෙනවා එයාට බුද්ධිය අඩුයි කියලා. ඉතින් එතනත් පරිපූර්ණත්වයක් නැති නිසා ඒකත් අතහරිනවා. ඔහොම කාලයක් හොයද්දි අන්තිමට මෙන්න මෙයාට හම්බ වෙලා ලස්සන රසට උයන්නත් පුරවන් මදිවට PhD 3කුත් තියෙන. එයා හිතපු විදිහේම සුපිරිම පරිපූර්ණ කෙල්ලෙක්. දැන් මේ කතාවේ වඩාත්ම සිත් ගන්නාසුළු හැරෝම තමයි ඊළඟට වෙන්නේ. මේ තරුණයා තමන්ගේ හීන කුමරියව අර කිසිම අඩුපාඩුවක් නැති කෙනාව හොයාගත්තට පස්සේ ඒ කෙල්ල මේ තරුණයාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. කිසිම කැමැත්තක් දක්වන්නේ නැහැ. ඇයි එහෙම වුනේ? උත්තරේ හරිම සරලයි. ඒ යුවතියත් හොයමින් හිටියේ 100%ක්ම පරිපූර්ණ පිරිමියෙක්ව. හැබැයි මේ තරුණයා ළඟ අඩුපාඩු තිබුණා. ඔහු පරිපූර්ණ වුණේ නැහැ. ඉතින් මේ විහිළුවක් වගේ පේන කතාව ඇතුලේ හරිම ගැඹුරු පාඩමක් තියෙනවා. අපි පරිපූර්ණ සහකරුවෙක් හෙව්වට අපි කාතුලත් අඩුපාඩු තියෙනෝනේ. අපි පරිපූර්ණ නැති නිසාම පරිපූර්ණ කෙනෙක් අපිට ගැලපෙන්නෙත් නැහැ. එහෙම දෙන්නෙක් එකතු වෙනවා කියන එක කවදාවත් ප්‍රායෝගික වන දෙයක් නෙවෙයි. මේ මූලාශ්‍රයේ තියෙන හරිම අපූර්ව යෙදුමක් තමයි මේක. ලෝකයෙන් පරිපූර්ණත්වයක් හොයනවා කියන්නේ හරියට නිකන් රැවුල තියෙන ඉබ්බෙක්ව හොයනවා වගේ වැඩක්ලු. හිතලා බලන්න ඉබ්බන්ට කොහෙද රැවුලක්? ඒක ස්වභාව ධර්මයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒ වගේ තමයි කිසිම අඩුපාඩුවක් නැති ජීවිතයක්, රස්සාවක් හරි මිනිස්සුන්ව හරි හොයන එකත් ඒක කොහිවත් නැති කවදාවත් හොයාගන්න බැරි නිකන් මායාවක් විතරයි. එහෙමනම් අපි කොහොමද මේ දේවල් දිහා බලන විදිය වෙනස් කරගන්නේ? අපි මේ පරිපූර්ණත්වය කියන මිරිඟුව පස්සේ දුවන එක ටිකකට නවත්තලා අපේ ජීවිතයේ තියෙන අඩුපාඩු බිඳුණු තැන් දිහා වෙනස්ම විදියකට ආදරෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ. ජපානයේ තියෙනවා කින්සුගි කියලා හරිම අපූර්ව කලාවක්. මැටි බඳුනක් බිම වැටිලා කැඩුනාම ජපන් ජාතිකයින් ඒක කුණු කූඩේට විසි කරන්නේ නැහැ. ඒ වෙනුවට යාලා කරන්නේ රත්තරන් දියරයක් පාවිච්චි කරලා ඒ ඉරිතැලුණු බිඳුණු තැන් නැවත ආදරෙන් පාසන එක. එතකොට අර බඳුන කලින් තිබුණටත් වඩා වටිනා ලස්සන කලාකෘතියක් බවට පත් වෙනවා. අපිත් හරියට ඒ වගේ නේද? අපි හැමෝම යම් විදියට බිඳුණු මිනිස්සු. අපිට අඩුපාඩු තියෙනවා, රිදීම් තියෙනවා, අමිහිරි අත්දැකීම් තියෙනවා. හැබැයි අන්නේ අඩුපාඩු සහ අත්දැකීම් එකතු වුණාම තමයි අපි මේ ලෝකේ ඉන්න අනන්‍ය වූ වටිනා මිනිසෙක් බවට පත් වෙන්නේ. මේකෙන් අපිට ඊටමත් අපූර්වට පැහැදිලි වෙනවා ස්වභාව ධර්මයේ පවා 100%ක පරිපූර්ණත්වයක් ප්‍රතික්ෂේප කරන බව. ඊගම හිතලා බලන්න. කැලෑවක් දිහා එක ගහක්වත් තව ගහක් වගේමද? කවදාවත් නැහැ. හැම ගහකම ඇදවුණු අතු තියෙනවා, හැලුණු කොළ තියෙනවා, දි รา පත්වීම් තියෙනවා.
හැබැයි මේ අසම්පූර්ණ ගස් ගොඩක් එකතු වුණාම ඒ මුළු කැලෑවම කොයිතරම් සුන්දරද? ඉතින් ස්වභාව ධර්මයත් එහෙමනම් අපේ අඩුපාඩු දිහා බලලා අපි කවදාවත් ලැජ්ජා වෙන්න අවශ්‍ය නැහැ. අපේ අසම්පූර්ණත්වය තමයි අපේ ස්වභාවික සුන්දරත්වය. ජීවිතේ අපිට මුහුණ දෙන්න වෙන්න ලොකුම අභියෝගය එහෙමත් නැත්නම් ජීවිතේ තියෙන ලොකුම අඩුව විදියට අපි දකින්නේ අපි ආදරය කරන අය අපෙන් වෙන් වෙලා යන එක. අජාන් බ්‍රහ්ම හිමියන් මේ අහිමි වීම දිහා බලන්නෙත් හරිම සංවේදී ගැඹුරු කෝණයකින්. උන්වහන්සේගේ පියාණන් මියගිය වෙලාවේ උන්වහන්සේ ඒක දැක්කේ හරියට ඊටමත් ලස්සන සංගීත ප්‍රසංගයක් ඉවරුණා වගේ. සාමාන්‍යයෙන් කෙනෙක් නැති වුණාම අපි අඬනවා වෙලපෙනවා. හැබැයි හිතන්නකෝ අපි මාරම ලස්සන සංගීත ප්‍රසංගයක් බලන්න ගියා කියලා. ඒක ඉවරුණාම අයියෝ මේක ඉවරුණා නේ කියලා අපි බිම පෙරලිලා අඬින්නේ නෑනේ. ඒ වෙනුවට අපි නැගිටිලා අත්පුඩි ගහලා සතුටු වෙනවා මේ වටේ ලස්සන ප්‍රසංගයක් බලන්න ලැබුණ එක කොයිතරම් වාසනාවක්ද කියලා. අහිමි වීම දිහත් බලන්න ඕනේ අන්නේ විදිහටයි. අවසානය ගැන හිතලා දුක් වෙනව වෙනුවට ඒ මිනිස්සයා එක්ක අපි ගත කරපේ සුන්දර කාලය ගැන හිතලා කෘතවේදී වෙන්න අපිට පුරුවන් නම් අපිට මේ වේදනාවෙන් බොහොම ඉක්මනින් සනසිලිදායක විදිහට මිදෙන්න පුළුවන්. දැන් අපි කතා කළේ දර්ශනයක් ගැනනේ. එහෙනම් ප්‍රායෝගිකව අපේ දෛනික ජීවිතේදී අපි කොහොමද මේ සැනසීම ලබා ගන්නෙ? ඒ කියන්නේ අපේ මනස නිදහස් කරගන්න මේ දේවල් අතහරින්නේ කොහොමද? පොඩක් හිතින් මවා ගන්න. ඔයාගේ අතේ තියෙනවා වතුර පෙරණු වීදුරුවක්. අපිට ඕනේ මේකේ වතුර ටික කිසිම සෙලවීමක් නැතුව තියාගන්න කියලා හිතමුකෝ. ඉතින් අපි ඒක පාලනය කරන්න තතින් අල්ලගෙන එන්න උත්සාහ කරනවා. ඒත් වෙන්නේ මොකක්ද? අත වෙවලන්න අරන් ඒ වතුර වීදුරුවේ තව තවත් රළ ඇති වෙන එක විතරයි. මේක පාලනය කරන්න තියෙන එකම ක්‍රමය තමයි ඒ වීදුරුව පැත්තකින් තියලා අතහරින එක. එතකොට ඒක ඉබේම නිසල වෙනවා. අපි මනසත් හරියටම මේ වගේ. දුක, කේන්තිය වගේ හැඟීම් අපි බලින් පාලනය කරන්න හැදුවොත්, යටපත් කරන්න හැදුවොත් අපේ මානසික කැළඹීම තවත් වැඩි වෙනවා විතරයි. මෙතන තියෙන වැදගත්ම රහස මේකයි. අපි අර මට සතුටු වෙන්න ඕනේ, මට මේ දුක නැති කරගන්නම ඕනේ කියන ඒ අවශ්‍යතාවය අතහැරින්න ඕනේ. අතීතේ වෙනස් කරන්න යන්නේ නැතුව, අනාගතේ පාලනය කරන්න යන්නේ නැතුව, හිතට එන දුක හරි, කේන්ති හරි දිහා නිකම්ම නිරීක්ෂකයෙක් වගේ පැත්තකට වෙලා බලන් ඉන්නේ. හරියට කිසිම සම්බන්ධයක් නැති කෙනෙක් වගේ. කිසිම පාලනයක් කරන්න යන්න එපා. අර වතුර වීදුරුව වගේම එතකොට අපේ මනසත් ස්වභාවිකවම නිසල වෙන්න පටන් ගනීවි. ඉතින් අපි මේ කතා කරපු හැම දෙයක්ම එකතු කළාම අපිට තේරෙන එකම සත්‍ය තමයි ජීවිතය කියන්නේ කවදාවත් දිනන්න බැරි පරිපූර්ණත්වයට ළඟා වෙන්න තියෙන ආතතියෙන් පිරුණු රේස් එකක් නෙවෙයි. ජීවිතය කියන්නේ මේ මොහොතේ වර්තමානයේ උබ්බරිමයෙන්ම විඳින්න තියෙන අපූර්ව අත්දැකීමක්. අවසාන වශයෙන් මේ ප්‍රබල සිතුවිල්ල ගැන අපි පොඩ්ඩක් හිතලා බලමු. සැබෑ පරිපූර්ණ සැනසීම හොයාගන්න පුළුවන් වෙන්නේ මේ පරිපූර්ණ නැති ලෝකයේ ඇතුළෙම විතරයි. ලෝකයෙන් පරිපූර්ණත්වය බලාපොරොත්තු වෙන්න එක නතර කරලා මේ ලෝකයේ තියෙන අඩුපාඩු වලට පවා ආදරය කරන්න පටන් ගත්තොත් අපේ හිතේ තියෙන බර කොච්චර අඩු වෙලා යාවිද? ඒ දවසට මේ මුළු ලෝකෙම කොයිතරම් නිදහස් තැනක්ද කියලා අපිට දැනේවි. සැබෑ සැනසීම කියන්නේ කොහෙවත් නැති දෙයක් පස්සේ දුවන එක නෙවෙයි. මේ අසම්පූර්ණ ලෝකෙ තුලම තියෙන සුන්දරත්වයත් විඳින එකයි. ඉතින් ඒ අපූර්ව නිදහස අත්විඳින්න අපි අදම සූදානම් වෙමු නේද?